හෙලා කොහොමද ඔයාලට අපි අද ගෙදර ඉඳලම බේකරිය විදිහටම මාළු පාන් හදන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. මම මුලින්ම අවශ්‍ය කළමනා ටික මේකේ දාන්නම්. මට ඒ ටික වෙනම ෆොටෝ එකක් ගන්න බැරි වුණා. ඒක නිසා මුලින් මම මේකේ තියෙන අවශ්‍ය සියලුම දේවල් පාන් පිටියකට එකතු කරගෙන බිත්තර හැබැයි සේරම එකපාර එකතු කරගන්නේ නැහැ. චුට්ටක් ඉතුරු කරගන්න ඕනේ අපිට ඒක පස්සේ ඕන වෙන නිසා. ඊට පස්සේ මේක හොඳට අනා ගන්න ඕනේ. අතේ නොඇලෙන ගානට හොඳට අනන්න ඕනේ. විනාඩි 5ක් 10ක් විතර. විනාඩි 10ක් විතර අනා ගන්න ඕනේ. හොඳට 10ක් 15ක් වුණත් කමන්න. ඔයාගේ අතේ ඇලෙන්නේ නැති ගාන වෙනකන් අනාගෙන මෙන්න මේ විදිහට හදාගෙන ඊට පස්සේ මේක මම කෑලි වලට ඔයා මාළු බනිස් හදන ගාන අනුව කෑලි කපා ගන්න. චූටිම කෑලි කපා ගන්නත් එපා. ඊට පස්සේ මේක පැය එකහමාරක් කිචන් ටවල් එකකින් වහලා පිපෙන්න තියන්න ඕනේ. ඒ අතරෙදි මම මේක මැද්දට දාන ෆිලිං එක හදා ගන්නවා. මම කලින් එළවලු රොටි හදපු වීඩියෝ එක ඔයාලා බලුවා නම් ඒකට හදාගත්තා වගේම ටිකක් වෙනස් විදිහට තමයි හදාගත්තේ. මේකට මම ඊට අමතරව කැරට්, ලීස්, අල සහ සැමන් පොඩ්ඩක් එකතු කරගත්තා. ඒ එකතු කරගෙන හොඳට තෙම්පරාදු කරගන්නවා. තෙම්පරාදු කරගෙන මිශ්‍රණය හදාගෙන ඒක වෙනම පැත්තකින් තියලා ඒ වෙලාව වෙනකොට මගේ මාළු පාන් එක පිපිලා ඉවරයි. ඊට පස්සේ මට ඒ වෙලාවෙම පොඩි වෙලාවක් ඇතුළත ඒකත් හදාගන්න පුළුවන්. ඔයා කැමති මිශ්‍රණයක් හදාගන්න පුළුවන්. සීනි සම්බෝල ඒ වගේ ඔයාට කැමති විදිහට මේක මැද්දට දාන්න ෆිලිං එක හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඒක හදාගෙන ඉවර වුණාට පස්සේ මගේ මිශ්‍රණය. මම ඒක ඔයාලට එච්චර වැදගත් නැති හින්දා ඔයාලා කැමති මිශ්‍රණයක් හදාගන්න පුළුවන් හින්දා කලින් වීඩියෝ එකේ තියෙන හින්දා මේක මං ඉක්මනින් යවනවා. ඔයාලට ස්කිප් කරලා හරි නතර කරන් හරි බලන්න පුළුවන්. මේ පැය එකහමාරකට පස්සේ මගේ පිපෙන්න තියපු මාළු පාන් ටික ලස්සනට පිපිලා තියෙනවා නේද? ඉතින් දැන් අපි මාළු පාන් ටික හදන්න පටන් ගමු. මම මුලින්ම මාළු පාන් එක අරගෙන පිටි ගුලියක් අරගෙන ඒක මැද්දට මාළු පිණි දාලා මාළු පිණි ඔයාලට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. හොඳට තුනී කරගන්න අතින් ඔයාට මාළු පාන් ගෙඩියට අවශ්‍ය සයිස් එකට ඕනි ගානට ගොඩක්ම තුනී කරගන්නත් එපා. ලස්සනට තුනී කරගන්න. හිල් හැදෙන්නේ නැතුව යන්න. ඊට පස්සේ මම මේකේ මැද්දට අවශ්‍ය මාළු පිණි ප්‍රමාණය මිශ්‍රණය දාගන්නවා. දාලා මෙන්න මේ විදිහට ලස්සනට නමනවා. ඒකත් පොඩ්ඩක් එළවලු රොටිය නමන එකට ටිකක් සමානයි. ඒ වගේ හැඩයක් තමයි එන්නේ. නමන්න පොඩ්ඩක් අමාරුයි. ඒක එළවලු රොටි එකේ වගේ නෙමෙයි. මාළු පාන් ගෙඩිය වෙනස් හැඩයක් තියෙන්නේ. මෙන්න මේ විදිහට මම නමා ගන්නවා. ඒ විදිහට මම නමා ගන්න වීඩියෝ මාළු පාන් හදන වීඩියෝ 2-3ක්ම දාලා තියෙන්නේ. මේක හදාගන්න හැටි ඔයාලට ඒක හිමීට බලන්න පුළුවන්. ඒ වගේම මගේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඔයාලා දන්න මන් නොදන්න දෙයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරගෙන යන්න. ඊට පස්සේ මම මේ මාළු හදාගත්තු මාළු පාන් ටික ආයෙත් කිචන් ටවල් එක තියලා විනාඩි 5ක් 10ක් විතර වහලා තියාගන්න ඕනේ. ඒක මට වීඩියෝ එක දාගන්න බැරි වුණා. ඒ විනාඩි 10කින් විතර පස්සේ තමයි මේ ආපහු ඔයා අර කලින් අරන් තියාගත්තු බිත්තර සාරු ටික ආයෙත් ඒ ඊගාවට ඒ හදාගත්තු මාළු පාන් වල උඩ ලස්සනට ගාන්න ඕනේ. මට ගාගන්න එකක් තිබුණේ නෑ. මං හැන්දෙන් තමයි ගාගත්තේ. ලස්සනට ඒ ටික ගාලා ආයෙ විනාඩි කීයක්වත් ඒක එළිය තියන්න අවශ්‍යතාවයක් නෑ. ඊගාවට ඔයාට අවන් කරන්නයි තියෙන්නේ. සේරම ටික ගාගෙන ඉවර වුණාට පස්සේ මට මං ගත්ත පාන් පිටි ග්‍රෑම් 500ක්. මට ඒ පාන් පිටි ග්‍රෑම් 500න් මාළු පාන් ගෙඩි 10ක් හදාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මගේ අවන් එකයි ඔයාලගේ අවන් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේක 900ට 1200ත් අතර තමයි බේක් කරගත්තේ.
900ටත් දැම්මා 1200ටත් දැම්මා. එක අයගේ oven එක අනුව වෙනස් වෙනවා. මේ මම හදාගත්තු මාළු පාන් ටික පිච්චුනාට බේක් කරගත්තට පස්සේ තියෙන විදිහ තමයි මේ තියෙන්නේ. ලස්සනයි පාට. ඒ වගේම ආයෙත් ඔයා කැමති නම් මේක සොෆ්ට් ගතියට එන්න ආපහු කිචන් ටවල් එකකින් වහලා තියලා ඒක විනාඩි 5ක් වගේ තියලා බලනකොට ලස්සනට මාළු පාන් ටික තියෙනවා. ඊට පස්සේ මම මේක දෙසරයකට හදාගත්තු නිසා පහ වෙන වෙනම වෙක් කරගත්ත නිසා ඊගාව වීඩියෝ එකේ තියෙන්නේ ඊගාව 5 හදාගත්තු විදිය. ඔය තියෙන්නේ මම ඔක්කොම ටික හදලා ඉවර වුණාට පස්සේ. ලස්සන පාටක් සුවඳක් සහ රසක් තියෙනවා. ඉතින් ඔයත් මේ විදිහට හදලා බලලා මේ වීඩියෝ එකට ආස වුණා නම් ඔයාට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් සහ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. බායි. බුදු සරණයි හැමෝටම.